I think that video set the stage perfectly for the vision that we are here to celebrate. A vision, ladies and gentlemen, that has been championed by the leadership of our beloved college. It now gives me great pleasure to invite our distinguished principal, Sir, Mr. DMLP Disanayaka, to deliver the welcome address and share his thoughts on this new era of Ananda. සියලු දෙනා සුබ දහවලක් ප්‍රාර්ථනා කරනවා. වැඩම වදාළ ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. අද දිනේ අපේ කතානායකතුමා නයිල් විජේසූරිය මැතිතුමනි, ඒ වගේම ආශ්‍රය සංගමේ සභාපතිතුමා ප්‍රධාන ආදී ආනන්ද වෘත්තිගායන සංගමේ සභාපතිතුමා ප්‍රධාන කීර්තිමත් ආදී ආනන්දියනි, නියෝජිත විදුහල්පතිවරු ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුම මහත් මහත්මාවනි, ආදරණීය ආනන්ද පුතණුවරුනි, ආරාධිත අමුත්තනි. අද දවස ඇත්තටම දවස් දින කිහිපයකට කලින් ආනන්දේ සුවිශේෂී දවසක් උදා වුණා. ආනන්ද පවුලේ සැවොම මහත් සොමනසටත් ආඩම්බරයටපත් වුණා. ඒ රහස අපේ විද්‍යාලයේ ආදී ශිෂ්‍යුන්ගේ එකතුවෙන් නිර්මාණය කරන ලද Center of Excellence එහෙම නැත්නම් STEAM Education සංකල්පය පදනම්ව සංවිධානය කරන යෙදුණු අපේ ඒ සුවිශාල වෑයමට එක යථාර්ථයක් කරන්නට ඒ සඳහා නයිල් විජේසූරිය මැතිතුමාගෙන් ලැබුණු මේ අනගි භවනීය ධන පරිත්‍යාගය. ඒ තුලින් ආනන්ද පවුලේ සැවොම ඊටම සතුටටපත් වුණා. ඒ වගේම ආඩම්බරටපත් වුණා. පළවෙනියෙන්ම අද මේ අවස්ථාවට සම්බන්ධ වෙන අපේ මේ ගමනේ අපිට ලොකු ශක්තියක් තුනයි විජේසූරිය මැතිතුමන් බොහොමත්ම ගෞරවයෙන් ආනන්ද විද්‍යාලය වෙනුවෙන් මම පිළිගන්න ලබනවා. හුදෙක් ඒ පිළිගැනීමකටත් වඩා මම හිතන්නේ අපේ විද්‍යාලයේ දැක්මට අපේ විද්‍යාලයේ අනාගතයට ඔබතුමා කළ ආයෝජනයට කරන ලබන කෘතවේදීත්වයක් විදියට. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වන සියලුම සම්භාවනීය අමුත්තන් ආචාර්යමල් සියලු දෙනා දරුණුත් ඊටමත් සතුටින් ඒ වගේම කිසියම් ආඩම්බරකින් පිළිගන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. මම එහෙම කියන්නේ අපේ පාසල් අධ්‍යාපන රටාව තුළ ක්‍රමවේදය තුළ විශේෂයෙන් රජයේ පාසල් වල ක්‍රියාත්මක කරනු ලබන ක්‍රියාකාරකම් කරනු ලබන්නේ විවිධ බාධක මැද්දේ, විවිධ දුෂ්කරතා මැද්දේ. මෙන්න මේ කටයුතු කරගෙන යාමේදී දරුවන්ට වඩාත් ඵලදායී අධ්‍යාපනයක් ලබා දීම සඳහා අපට විවිධ අංශ වලින් සහාය ලබා ගන්න සිද්ධ වෙනවා. විශේෂයෙන් ආනන්දේ වැනි පාසල් මීට වසර 138ට කලින් ආරම්භ කරන ලද්දේ හුදෙක් සංවර්ධනාත්මක කරුණක් නෙවෙයි බෞද්ධ පුනර්ජීවනයේ ප්‍රතිඵලයක් ලෙසට. ඒ නිසා මේ පාසල් පුනර්ජීවනයේ පාසල්. මේ පාසල් වල කාර්යභාරය හුදෙක් විධිමත් අධ්‍යාපනය එහෙම නැත්නම් අපි සලකනු ලබන අපිට නියමිත විෂය මාලාවට එහා ගිය කාරණා රැසක් මේ ක්‍රමය තුල අපේ දරුවන් ලබා දිය යුතු වෙනවා. මෙන්න මේ ජාතික කාර්ය මේ කාර්යභාරය ඉෂ්ට කිරීමේදී අපිට විවිධ සහායන අවශ්‍ය වෙනවා. අන්න ඒ අවස්ථාවවලදී මේ පාසල් කටයුතු කරගෙන යාම සඳහා ආසිසුන් සුවපතන්න ඇතුළු සියලු දෙනාගේ සහයෝගය අපිට අවශ්‍ය කරනවා. ඒ තුල තමයි අපිට පුළුවන් වෙන්නේ අර විධිමත් අධ්‍යාපන රටාවෙන් ඔබට තව දෙයක් එහෙම නැත්නම් අපේ යුතුයකම ඉෂ්ට කරන්නට. ඒ අනුව බලන කල පසුගිය කාලය පුරාවට අප රටේ අධ්‍යාපන ක්‍රමය තුළ විවිධ වෙනස්කම් අතර විශේෂයෙන් මෑතකම් සිදුවන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී අප පාසලක් විදිහට අපේ කළ යුතු කාර්යභාරය අතිමහත් වෙනවා. අන්නේ කාර්යභාරයට කිසියම් ආකාරයක සැකස් වීමක්, සූදානම් වීමක් තමයි ඇතෙන්ම මේ ආදි වෘත්තිකයන්ගේ සංවිධානයේ හරහා අපේ පාසලේ Center of Excellence සංකල්ප මත ක්‍රියාත්මක කරන්න යෙදුනේ. ඒ තුලින් බලාපොරොත්තු වුණේ අනාගත වෘත්තීය ලෝකයේ ජයග්‍රහණය කිරීම සපත් දරුවන් පිරිසක් ජාතියට දායද කිරීම. එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වන ආකාරයේ අනාගත අභියෝග වලට අභියෝග කරන්න පුළුවන් ආනන්දියන් ටිකක් අපේ පාසල නිර්මාණය කිරීම. මේ අරමුණ නැතුව තමයි ආනන්දේ විශිෂ්ට ආනන්දියන්, කීර්තිමත් ආනන්දියන්, වෘත්තිකයන් පණ්ඩායමක් එකතු වෙලා මේ උතුම් අරමුණ ජන කමල් ගුණරත්න මැතිතුමාගේ
ඒ නායකත්වයත් එක්ක සූදානම් කන්ට යෙදුනේ. ඒ තුල ආනන්දට ආදරය කරන ආනන්දයෙන් බිහි වූ ඊටමත් විශිෂ්ටයන් ගොඩක් එකතු වෙලා හිටියා. ඔවුන්ගේ දායකත්වය තුල අපිට පුළුවන් වුණා හොඳ අරමුණකට අපේ මේ වැඩසටහන ගොනුගත කරන්න. එහිදී අපි කවුරුත් ඕනම කාර්යයකදී මුහුණ දෙන ගැටලුවක් තමයි මේ මූල්‍ය අර්බුද. මං හිතන්නේ මං හැම වෙලාවෙම අපි අහලා තියෙන දෙයක් තමයි අපේ මෙහි සභාපතිතුමා විදිහට කමල් ගුටන් මැතිතුමා කිව්වේ හොඳ අදහසකින් පටන් ගන්න දේවල් සාර්ථක වෙන්නේ යහපත් විදියට. මම හිතන්නේ මැතිතුමනි අද ඒ කාර්ය අපිට යථාර්ථයක් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කිව්වේ කම්මනාහම් චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා. චේතනාව තමයි කර්ම වෙන්නේ. මම හිතන්නේ අපේ යහපත් චේතනාව අද හොඳ කර්මයක් වෙලා තියෙනවා. පුණ්‍ය කර්මයක් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒකට අපිට දායකත්වය දුන්නා අපේ නායක විජේසූරි මැතිතුමා. ඔබතුමාට අපි බෞද්ධයන් විදිහට මුලින්ම පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම අනෙක් පැත්තෙන් ගත්තාම ඔබතුමා අපේ දරුවා කිව්වා වගේම කරලා තියෙන්නේ එක්තරා විදියක හොඳ ආයෝජනයක් රට වෙනුවෙන්. මොකද ආනන්දියන් හැම වෙලාවෙම රට වෙනුවෙන් කැප වෙන જાතියක්. ආනන්දේ ඉතිහාසය ආනන්දේ ආරම්භය ඒ වෙනුවෙන් තමයි අපි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා මේ කාර්යය වඩා හොඳින් කරන්න අපේ දරුවන්ට අනාගතයේ හොඳ අවස්ථාවක් අද ඔබ නිර්මාණය කරලා තියෙනවා. මම හිතනවා ඒකට දායකත්වය දක්වු හැමතෙම කෘතඥත්වය පළ කිරීම මගේ යුතුයකමක් කොට මේ අවස්ථාවම සලකනවා. ඒ වගේම තමයි අනෙක් පැතින් ගත්තාන් පස්සේ මේ ශාලාවේ අසුන්ගෙන සිටින දරුවෝ මේ ආනන්ද පුතුණෝර්නේ ඔබ ඉතාමත් වාසනාවන්ත දරුවන් කණ්ඩායමක්. ආනන්දේ මම හිතන්නේ වාසනාවන්තම දරුවෝ පිරිස ඔබ කියලා මම විශ්වාස කරන්නේ. ඒ නිසා ඔබට ඔබේ ජේෂ්ඨයන් අද ඔබේ ආදී ආනන්දයන් ඔබට මම හිතන්නේ නිර්මාණය කරලා දීලා තිනවා ඉතාමත්ම වටිනා අවස්ථාවන් රාශියක්. ආදරණීය දරුවනි මේක ඔබේ අභියෝග කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. මේක ඔබේ යුතුයකම කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. මේක ඔබේ දැක්ම කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ නිසා තව වසර කිහිපයකින් ඔබ තමයි මේ රටේ අනාගතේ බාරගන්නේ. ඒ අනාගතේ බාර ගන්න අවස්ථාවේ ඒ ඔබ දරන කීර්තිමත් අනතුරු හරහා මේ ආනන්දයට ගෞරවයක් ලබා දී ඔබ යුතුයකම වෙනවා. ඒ වගේම තමයි ඔබ රටට ආභරණයක් වීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. ඒ වගේම තමයි ඔබ සියලු දෙනාගේම හදවත් තුල අද මේ ධන පරිත්‍යාගයේ ඔබේ අනාගතය වෙනුවෙන් කළ නල් විජේසූරිය මැතිතුමා පිළිබඳවත් එතුමාගේ පවුල පිළිබඳවත් ඔබේ හදවත් තුල ඊතා ගැඹුරින් ඒ කෘතයේදී සහ තන්පත් කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව මේ දරුවෝ හැම දිනෙකම ආනන්දින් තීරණය කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයි. ඒ තමයි අපි එතුමන්ට කරනු ලබන කෘතයේදී වන්නේ. මොකද එතුමා මේ සියලු දේ කරන ලද්දේ කිසියම් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. එතුමා බලාපොරොත්තු වුණු දෙයක් නැහැ. එතුමා මම හිතන්නේ අපේ මම මෙතන මතක් කරන්න ඕනේ. අතර මේ සුවද සාකච්ඡාව සිද්ධ වෙන අවස්ථාවේදී අපේ උපාලි ධර්මස් මහත්මයා එතුමාට කතා කළ ආකාරය මතකයි. ඒ වෙලාවේදී එතුමා ඇහුවේ කොච්චරක් වැඩ පිළිල මේ වැඩේට යනවද මොකද්ද කියලා. එතුමා ඒක විතරයි කතා කළේ. ඒ සාකච්ඡා කතා කරලා එතුමා කිසිම දෙයක් බලාපොරොත්තු නෙමෙයි මේ කාරණේ අපිට දෙයි. ඒක නිස්සාරණ දෙයක්. යමක් නොලබා ගැනීම දෙයක්. නමුත් අපි කෘතයේදී බෞද්ධයන් විදිහට බෞද්ධයන්ගේ පරම යුතුයකම තමයි ඒ කෘතයීත්වය. මම හිතන්නේ ඒක අපි හැමෝගෙම හදවත්වල තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මෙතන අද ඉන්න අපේ කීර්තිමත් ආනන්දියෝ ඔවුන් සියලු දෙනා මෙතනට ඇවිල්ලා තින්නේ ඔබතුමාට ඒ පිළිබඳ කෘතයීත්වය දක්වන්නට. ඒ වගේම ඔවුන්ගේ මුහුණු වල තියෙන ඒ සතුටත් ඒක තුල ඇතුලේ තියෙන ආඩම්බර බවත් මට පේනවා මේ අවස්ථාවේදී. මම හිතන්නේ ඕන ඔබතුමාට ඒ දක්වන ස්නේහය, ගෞරවය මම හිතන්නේ ඔබතුමා ආනන්දියෙක් නොවුනත් ඔබතුමා අපි දකින්නේ සැබෑ ආනන්දියෙක් විදිහට. ඒ නිසා මැතිතුමනි ඔබ මේ කරන ලද කාර්ය සම්බන්ධයෙන් සමස්ත ආනන්ද ප්‍රජාව වෙනුවෙන් අපේ කෘතවේදීත්වයේ පුණ්‍ය අනුමෝදනා මේ සිහිපත් කරන අතර ඒ වගේම ඔබතුමාටත් ඔබතුමාගේ පවුලේ සියලු දෙනාටත් අපි ආනන්දේ වෙනුවෙන් නිදුක් නිරෝගී ජීවනයේ ප්‍රාර්ථනා අවස්ථාව කරගන්නවා. ඒ වගේම තමයි මේ කාර්ය සංවිධානය කිරීමේලා අපිට සහාය වූ සියලුම ආනන්දියන් ඒ වගේම මේ සඳහා සහාය දක්වපු සියලු දෙනාත් මා ඊටමත් කෘතඥ සිහිපත් කරමින් ඔවුන් සියලු දෙනාත් මේ අවස්ථාව පිළිගනු ලබනවා. ආනන්ද විද්‍යාලය මීට වසර 138කට කලින් ආරම්භ කරන ලද්දේ ජාතිය වාසනාවට පුනර්ජීවනයේ පාසල විදියට. අපි පුනර්ජීවනයේ පාසල විදියට අභියෝග හමුවේ අභියෝග වලට අභියෝගයක් වෙමින් අපේ යුතුයකම ඉෂ්ට කිරීමට සැබවින්ම සූදානම් විය යුතුයි. ඒ නිසා ආදරණීය ආනන්ද පුතුණුවරණි ඔබට අනාගතයේ සම්බන්ධයෙන් විශාල මෙහෙවරක් කිරීමට ඉඩ තිබෙනවා.
ඒ කාර්ය කිරීමට නම් ඔබ මුලින්ම දැනුමෙන් ආකල්ප වලින් සන්නද්ධ විය යුතුමයි. අන්න ඒ සඳහා තෝතැන්න ඔබේ ආනන්දියන් ඔබේ ජේෂ්ඨයන් සකසනු ලබතේ වෙනවා. එයින් උපරිම ප්‍රයෝජන ගැන ආනන්දයට අභිමානයක් වෙනවා වගේම කෘතිවිදි දරුවෙක් විදිහට මේ කළ කී දෑ බොහොම ගැඹුරින් සිතේ තැම්පත් කරගෙන ඔබ අපේ රට විනය යුතුකම ඉෂ්ට කරන්න. අන්න ඒ තමා වැඩිහිටියන් විදිහට විදුහල්පතිවරයා විදිහට අප සැමගේ අපේක්ෂාව වන්නේ. ඒම තමයි මම හිතන්නේ නයිල් ජෙසුරේ මැතිතුමගේත් අපේක්ෂාව වන්නේ. අන්නේ යථාර්ථය කරන්නට ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව වගේම ආනන්ද මාතා සරණ පතමින් මම මගේ වචන ස්වල්පය හමාර කරන ඔබ සියලු දෙනාම පිළිගනිමු. බොහොමත්ම ස්තුතියි.